හරි ඉතින් මේ මට එහා පැත්තේ තියෙන්නේ මම දරාස් එකේ ෆ්‍රී බයි කරා ගෙන්නපු රුපියල් 2000ක් වටින අයිටම් එකක්. ඉතින් අපි අද වීඩියෝ එක ගිහිල්ලා බලමු මේ අයිටම් එක මොකක්ද කියලා. ඊට කලින් ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් කෙනා දැන්ම subscribe කරලා ඊට පස්සේ bell icon එක all click කරලා තියාගන්න. නැත්නම් අපි දැන් වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යමු. එහෙනම් දැන් අපි මේ පාර්සල් එක unpack කරගමු. හරි ඉතින් මේකේ තියෙන්නේ මීඩියම් පියර් 10000ක බැටරි කැපැසිටි එකක් තියෙන Asper කියන බ්‍රෑන්ඩ් එකේ පවර් බැංක් එකක්. ඉතින් මේක මම ගත්තේ දරාස්සේ ෆ්‍රී බයි හරහා නොමිලේ ගත්තේ. ඔයාලන්ට පේන ඇති බොක්ස් එක එහෙම. බොක්ස් එක අන්බොක්ස් කරන කලින් මේකේ තියෙන දේවල් අපි බලන්න ඉමු. ඉතින් මෙන්න ඉතින් ඉස්සරහින් සඳහන් කරලා තියෙනවා මිලිඇම්පියර් 10000 කියලා. ඊට පස්සේ මෙතනින් මේ පවර් බැංක් එකේ බ්‍රෑන්ඩ් එක සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා 12 ඇම්පියර් 12 ඇම්පියර් 2.4 ඇම්පියර් කියලා මේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ අපිට බලන්න පුළුවන් ස්ටිකර්ස් ටිකක් තියෙනවා. ඊට අමතරව මෙතන QR එකක් තියෙනවා. මේ පැත්තේ මෙතන ස්ටිකර් එකක් තියෙනවා. මේ පැත්තේ පවර් බැංක් එකේම ෆොටෝස් ටිකක් තියෙනවා. ඉතින් දැන් අපි කියවුවා ඇති. දැන් මේක අන්බොක්ස් කරගමු. ඔන්න විදිහට මෙතනින් තමයි අන්බොක්ස් කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලන්ට පේන ඇති මෙන්න මේ විදිහට මැග්නට් එකක් තමයි මේක තියෙන්නේ. ඔයාලන්ට මේක බ්ලර් වෙලා වගේ පේන්නේ ළඟට හින්දා නෙමෙයි. ඉතින් මෙන්න විදිහට මේ මැග්නට් එකක් තියෙන්නේ. මෙතනින් නෙමෙයි අපිට අන්බොක්ස් කරන්න තියෙන්නේ මේ යටි. ඉතින් මම මේ විදිහට මෙතන තියෙන ස්ටිකර් එක කපා ගන්නවා. හරි ස්ටිකර් එක කපා ගත්තා. ඊට පස්සේ ඔන්න විදිහට ඒක අන්පැක් කරගන්නවා. චුට්ටයි ඉතින් අමාරුයි මේක එළියට ගන්න නම්. මෙතන උඩින් තියලා පොඩි තට්ටුවක් දැම්මම එනවා. හරි ඉතින් මේ විදිහට තමයි අපේ පවර් බැංක් එක එන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මයික්‍රෝ USB කේබල් එක බලන්න පුළුවන් වෙනවා. ඔයාලන්ට පේන මයික්‍රෝ USB කේබල් එක. ඉතින් මේ විදිහට තමයි ඉතින් කේබල් එක එන්නේ. ඊට පස්සේ මෙන්න විදිහට අපිට පවර් බැංක් එක බලා ගන්න පුළුවන්. චුට්ටකින් බ්ලර් වෙලා ફોකස් වෙලා ඒකයි ඒ. හරිද? ඔය තියෙන්නේ පවර් බැංක් එක. මම ඉතින් මෙන්න විදිහට අතර ගන්නවා. ඉතින් මේ පැත්තේ මෙන්න විදිහට තොරතුරු ටිකක් සඳහන් කරලා තියෙනවා. මිලිඇම්පියර් 10000 ඔන්න ටිකක් තියෙනවා. හරි ඉතින් මේකේ weight එක ගත්තත් එම ග්‍රෑම් 450ක් විතර තියෙනවා. ඉතින් මෙච්චර මං හිතුවේ නෑ මෙච්චර මේක weight එකේ කියලා. ඉතින් ඊට අමතරව මේ පැත්තේ අපිට බලන්න පුළුවන් USB ports දෙකක් එනවා. එකපාර phones දෙක charge කරන්න පුළුවන්. මෙතන type C port එක එනවා. මෙතන charge කරන්න micro USB port එක එනවා. ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන් අපිට power button එක බලන්න පුළුවන්. ඒක අපි එකපාරක් ක්ලික් කරගමු. ඉතින් ක්ලික් කරගත්තා රස ඔයලන්ට පේන ඇති මෙන්න මේ විදිහට බැටරි 3ක් තියෙනවා කියලා පෙන්නනවා. ඔයලන්ට පේනවා ඇති. හරි. ඉතින් මේ කේබල් එක අපි මෙන්න විදිහට මේක උතර තියෙන වයර් එක ගලව ගමු. අන්න විදිහට ගලව ගන්නවා. ඉතින් ඔයලන්ට වෙන ඇති මෙන්න මෙච්චර විතර කේබල් එකක් තමයි තියෙන්නේ. අඩියක විතර කේබල් එකක් තියෙනවා. හැබැයි ඉතින් ඒකත් ටිකක් හොඳයි වගේ කේබල් එක. ඔන්න ඔය ටික තමයි ඉතින් මේ පවර් බැංක් එකේ කතා කරන් තියෙන්නේ. ඉතින් මට මේක ගන්න දරාස්සේ ෆ්‍රී බයි එකේ ගියේ ඉන්වයිට්ස් 16ක් විතර ගියේ. හැබැයි දැන් මේක ගන්න යන ඉන්වයිට්ස් ගාන වැඩි වෙලා තියෙනවා. දැන් මේකට 30ක් විතර යනවා. ඉතින් මම ඊට කලින් මේක ගත්තා. ඉතින් මේක ඇත්තටම මට ඩිලිවරි ගානත් එක්ක 408ක් ගියා. ෆ්‍රී ගන්න මට ඒකට කූපන් සෙට් කරන්න අමතක වුණා. ඒකින් මට ඒකට 400 ගානක් ගෙවන්න උනා. ඉතින් මේක තමයි පවර් බැංක් එක.
ඉතින් මං මේක 400 ගානට ඇත්තට මේක පාඩු නෑ. ඉතින් channel එකේ වීඩියෝ එකක් දැම්මේ මාස 9කට විතර පස්සේ. ඉතින් දැන් රීච් එක බහල් තියෙන ගොඩක්. ඒකින් දත් channel එක subscribe කරලා වීඩියෝ හොඳ නම් වීඩියෝ like එකකුත් දාන්න කියලා මම මතක් කරනවා. ඉතින් වීඩියෝ ගැන හිතන්නේ මොකද්ද? අඩුපාඩු එහෙම තියෙනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මං අද වීඩියෝ එක ඉවර කරනවා. ඔයගොල්ලන්ට සුබ දවසක්.